රිවීව් එක ෂාත් එක්ක ලෝක සිනමාවේ විශිෂ්ටතම තැන් සොයාගෙන යන හැමෝම සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. හැලෝවින් ස්පෙෂල් වීඩියෝ එක තමයි සුපුරුදු පරිදි හැම අවුරුද්දෙම වගේ ඔන්න අද අරගෙන ආවේ. මේ වීඩියෝ එක ටිකක් විශේෂයි මොකද 2025 මම බලපු දැනට මම බලපු හොඳම හොරර් ෆිල්ම්ස් 10ක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. එහෙනම් මේ රයිඩ් එකට එකතු වෙන්න හැලෝවින් මාසේ මේ ෆිල්ම් සෙට් එක අපි බලමු. හැලෝවින් ජර්නි එකේ පළවෙනි චිත්‍රපටය තමයි වාෂ් 1 2 ඉන්දියාවේ හදපු දැනට මම බලපු හොඳම හොරර් ඩුවොලොජි එක තමයි හොඳම හොරර් එක්ස්පීරියන්ස් එක දීපු ඩුවොලොජි එක තමයි වාෂ් 1 2 කියන්නේ මේක ගුජරාටි ෆිල්ම් එකක්. මේකේ පළවෙනි චිත්‍රපටියෙන් තමයි අර අජය දේව්ගන් මාධවන් එක්ක ආපු ෂේතාන් ෆිල්ම් එක නිර්මාණය කරේ. ඉතින් ෂේතාන් කියන්නේ තනිකරම වාණිජ පදනමින් හදපු නිර්මාණයක්. ඒ වුණාට වාෂ් මේ ඔරිජිනල් එක මාරම නෙක්ස්ට් ලෙවල්. ඔයාලා දන්නවනේ ඉතින් ඉන්දියාව හොලිවුඩ් වලින් කොපි කරන්නේ නැතුව එයාලගේ සුපර්නැචරල් කේසස්, එතකොට ආගමික ඇදිහිලි විශ්වාස, එයාලගේ තියෙන මිතොලොජි, ෆෝක් ටේල්ස් මේ වලින් හදන සුපර්නැචරල් හොරර් ෆිල්ම්ස් වල තියෙන්නේ මාරම ක්‍රීපි ගතියක්. ඔයාලා තුම්බාට් බලවනේ තුම්බාට් තරමටම මේ වාෂ් ඩුවොලොජි එක විශිෂ්ටයි කියලා මම රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන්ම. මේක ගුජරාටි ෆිල්ම් එකක්. මේක සුපර්නැචරල් සයිකොලොජිකල් හොරර් මූවි එකක්. ඒ වගේම මේක මාරම ඩිස්ටර්බින්. සහ ඔයා මේ වෙලාවේ මව්පදවිය බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් සහ ප්‍රෙග්නන්ට් නම් මේ චිත්‍රපටි දෙක බලන්න එපා කියලා මම රෙකමන්ඩ් කරනවා. අනිත් අය නම් බලවට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ෆිල්ම් එක මාර ඩිස්ටර්බින්. කතාව පටන් ගන්න සුපුරුදු පරිදි තමන්ගේ පවුල යක්ෂ ආත්මයකින් යක්ෂයෙක්ගෙන් බේර ගන්න උත්සාහ කරන තාත්තා කෙනකින්. හැබැයි මේක විශිෂ්ට තැනකට යන්නේ මේ කතන්දරේ ට්‍රෝමා එකක් බවට පත් කරනවා. කතාවේ ඉන්න චරිතවලට වගේම ප්‍රේක්ෂකයාට පවුල කඩා වැටීම, අපි පවුලත් එක්ක ජීවත් වෙන්නේ මේ බිඳ වැටීමත් එක්ක තනිකරම ට්‍රෝමා එකක් කරනවා අධ්‍යක්ෂකතුමා බලන ප්‍රේක්ෂකයා වගේම චරිත. සහ මේකේ වාෂ් 2 එකේ ෆස්ට් ඇක්ට් එක තනිකරම මාස්ටර් වර්ක් එකක්. ඔයාට කවදාවත් අමතක වෙන්නේ නැති විදිහේ ඔරිජිනල්ටි එකක් එක්ක ඒ හොරර් සීක්වන්ස් එක කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ ෆිල්ම් එක බලන්න මේ හැලෝවින් සමයේ. සිනර්ස් තමයි මේ අවුරුද්දේ හොරර් ෆිල්ම්ස් වලින් මට හොඳම තියටර් එක්ස්පීරියන්ස් එක දීපු හොරර් ෆිල්ම් එක. විශේෂයෙන්ම රයන් කුග්ලා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. මයිකල් බී ජෝර්ඩන් දිත්ත චරිත නිරූපණය කරනවා. ඉතාම සාර්ථකයි. 7 ඩෙඩ්ලි සීන්ස් පදනම් කරගෙන තමයි මේකේ චරිත නිර්මාණය කරලා තියෙන්නේ රයන් කුග්ලා විසින් සිනර්ස් චිත්‍රපටියේ. ඒ වගේම බ්ලැක් මියුසික්, බ්ලැක් ඇමරිකන් ක්‍රියේටර්ස් ලගේ මියුසික් එලිමන්ට් එකක් විදිහට භාවිතා කරලා තිබීම ඉතාම සාර්ථකයි. ෆිල්ම් එකේ තියෙනවා මෝහනීය මියුසික් සීක්වන්ස් එකක්. ඒක නෙක්ස්ට් ලෙවල්. අතීතය, අනාගතය, වර්තමානය එකතු කරපු සීක්වන්ස් එකක් තියෙනවා සංගීතයෙන්. මම මෑත කාලිනව දැකපු බෙස්ම සීක්වන්ස් එකක් ඒක. හොරර් මියුසික්, කමින් ඔෆ් ඒජ්, සර්වයිවල් කියන ෂොනා සබ්ෂොනා කීපයක්ම එකතු කරලා තනි ආඛ්‍යානයකින් ඉදිරිපත් කරනවා සිනර්ස් තුළ. ඒ නිසාමයි සිනර්ස් මාර වැඩක් වෙන්නේ. ඊළඟට බෙස්ම තියටර් එක්ස්පීරියන්ස් එකක් දීපු තවත් හොරර් ෆිල්ම් එකක් තමයි වෙපන්ස්. සැක් ග්‍රෙගර් බාබේරියන් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු මෙයාගේ අලුත්ම මේ අවුරුද්දේ ආපු චිත්‍රපටය තමයි වෙපන්ස් කියන්නේ. ජූලියාගේ සුපිරි ඇක්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ජොෂ් බ්‍රොලින්ගේ සහ ෆිල්ම් එකේම මාස්ම කැරක්ටර් එක තමයි ග්ලැඩිස්. අර ක්‍රීපි අත්තම්මගේ කැරක්ටර් එක අනිවාර්යයෙන්ම ඔයාලගේ අර මේ නයිට්මෙයාර් ඔන් එල්ම් ස්ට්‍රීට් එකේ ෆ්‍රෙඩි වගේ හීනෙනුත් බය කරන තරමට ක්‍රීපි කැරක්ටර් එකක් තමයි ඒක නිර්මාණය කරලා තිබුණේ. ඩේ ටයිම් හොරර් සීක්වන්සස් නිර්මාණය කරන එක ලේසි නෑ. මේ වෙපන්ස් ෆිල්ම් එකේ ඩේ ටයිම් හොරර් සීක්වන්සස් කීපයක්ම ඉතාම හොඳට ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම චරිතවල විවිධ කෝණ වලින් මල්ටි පර්ස්පෙක්ටිව් එකකින් තමයි ෆිල්ම් එකේ කතාව අපිට දිග හරින්නේ සහ ගැඹුරට එක්කගෙන යන්නේ. ඒකත් ෆිල්ම් එකේ මම දැකපු හොඳ දෙයක් මේ වෙපන්ස් එකේ. මේ අවුරුද්ද ටිකක් බොඩි හොරර් ෆිල්ම්ස් කීපයක්ම වැඩිපුර ආවා. මම ඇත්තටම බොඩි හොරර් බලන්නේ නැහැ. මට ඒක මාර ඩිස්ටර්බින්. හැබැයි මේ අවුරුද්දේ ආපු කීපයක්ම කන්සෙප්ට් අතින් වෙනස් නිසාම මට බලන්න සිද්ධ වුණා චිත්‍රපට රසිකයෙක් විදිහට. මම බොඩි හොරර් වලින් The Thing, ඒ වගේම The Fly වගේ කීපයක් තමයි බලලා තියෙන්නේ. ඒ ශරීරයත් එක්ක සිදුවෙන හොරර් එකට මම ඇත්තටම කැමති නැහැ. ඒක මගේ මනසට වදයක්. ඒ වුණාට Bring Her Back මම බැලුවා. ඒකට හේතුව පිලිපේ බ්‍රදර්ස්ලා YouTubersලා විදිහට පටන් අරගෙන A24 ලත් එක්ක එකතු වෙලා next level horror film එකක් කියලා නිර්මාණය කරා. Talk to Me මතක ඇති. Talk to Me එකට මම මාර ආසයි. ඒ නිසාම තමයි Bring Her Back බලන්න හිතුවෙත්. හැබැයි ලප්තනම ලොප්පෙන මාරම බොඩි හොරර් එකක් බවට පත් වෙනවා මේ සයිකොලොජිකල් හොරර් එක මැදදී. අර දිවත් එක්ක තිබ්බ සීක්වන්ස් එක කලන්තේ දානවා වගේ එක බලාගෙන ඉඳී. ඒ නිසා මම කියනවා මේ බොඩි හොරර් ෆිල්ම්ස් විශේෂයෙන්ම ඔයා මානසික පීඩනයකින් ඉන්නවනම් යම් මානසික රෝගයකින් ඉන්නවනම් බලන්න එපා කියලා මම රෙකමන්ඩ් කරනවා. විශේෂයෙන්ම බොඩි හොරර් කියන සංකල්පය. මේකේ ළමයින්ගේ ඇක්ටිං නම් නෙක්ස්ට් ලෙවල්. මේ අවුරුද්ද මම හිතන්නේ ලෝකේ පුරාම චයිල්ඩ් ඇක්ටර්ස්ලා
මාර පර්ෆෝමන්සස් දෙනවා ෆිල්ම්ස් වල. ඒ වගේම සැලි හොකින්ස්ගේ ඇක්ට් එක මරු හොරර් කැරක්ටර් එකක් විදිහට අර වෙපන්ස්ගේ ග්ලැඩිස් වගේම මතක හිටින කැරක්ටර් එකක් නිරූපණය කරනවා එයත්. ඉතින් ඔයත් කැමති නම් බොඩි හොරර් වලට අනිවාර්යයෙන්ම bring her back බලන්න. පිලිපි බ්‍රදර්ස් වලට කැමති නම් talk to me වගේ අතල්ලම් මේ talk to me එකට වඩා මේක මාරම හොරර් සහ disturbing. 11, 5, 4, 17, 32. ඊළඟට 28 years later 28 days later weeks later මේ අවුරුද්ද අපිට බලා ගන්න පුළුවන් වුණා years later. මේකේ theater experience එක next level. විශේෂයෙන් මේකට හේතුව 15 Pro Max දුරකථන භාවිත කරලා තමයි මේකේ සම්පූර්ණ චිත්‍රපටයම රූගත කරේ. ඒ නිසාමයි මම මේක බලන්න ගියේ. ඒ කැමරා මූවමන්ට්ස්, කැමරා සීක්වන්සස් පාවිච්චි කරලා තියෙන විදිය මරු ඩැනි බොයිල් සහ ඒ කණ්ඩායම එකතු වෙලා. ඉතින් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරේ ඩැනි බොයිල්, ලිව් ඇලෙක්ස් ගාලන්ඩ්. ඒ සම්බන්ධයත් මරු. සහ මේකෙත් ළමා නළුවා අති විශිෂ්ටයි. ඔස්කුඩ් පර්කින්ස්ගේ ද මංකි මේ අවුරුද්ද බලා ගන්න පුළුවන් අපිට. ලොන්ග් ලෙග්ස් බලුවනම් මතක ඇති. ඔස්කුඩ් පර්කින්ස් කියන්නේ සයිකෝ එකේ ප්‍රධාන නළුවා ඇන්තනි පර්කින්ස්ගේ පුතා. ඉතින් තාත්තගේ ලෙගසි එක අරගෙන යනවා වෙනම විදිය හොරර් චිත්‍රපටි, හොරර් සංකල්පය එක එක විදිහට නිර්මාණය කරමින්. ඉතින් මේකෙත් මම ද මංකි එකෙත් ෆයිනල් සීක්වන්ස් එක අර අපේ කට ඇරෙන තරමට යා කරලා තිබුණා. අනිවාර්යෙන් ෆිල්ම් එක බලපු අයට මතක ඇති. බලපු නැති ඉන්නවනම් බලන්න. next level final sequence එකක් තියෙනවා මේ ෆිල්ම් එකේ. සහ මේකේ මම කැමතිම දේ හොරර් සහ කමඩි මිශ්‍ර කරන විදිය. ඔස්කුඩ් පර්කින්ස්ගේ ගොඩක් ෆිල්ම් වල එහෙමයි. එයා කමඩි අමුතුම විදිහකට මේ හොරර් එක ඇතුළට මික්ස් කරනවා. විශේෂයෙන්ම මරණ කිලින් සීස් මෙන්න මේවත් එක්ක. ඒ වගේම කතාවේ concept එක අලුත්. මම කැමතියි මේ සෙල්ලම් බඩුව, ශාපය සහ මරණ කියන තුන සම්බන්ධ කරපු විදිය. සහ ෆිල්ම් එකේ මියුසික් මරු. ඒ වගේම කිලින් සීන්ස් වල සෙටප් නිර්මාණය කරලා තිබ්බ විදිහත් මරු මේ ෆිල්ම් එකේ. අනිවාර්යයෙන්ම ඔස්කුඩ් පර්කින්ස් හොරර් වල වෙනම කතන්දරයක් වෙනම චැප්ටර් එකක් ලියාවි ඉදිරියේදී. Death is coming for our family. Final Destinations Bloodlines මේ අවුරුද්දේ තවත් හොඳ theater experience එකක් දීපු ෆිල්ම් එකක් තමයි. මේකට ප්‍රධානම හේතුව මේක franchise එකට නැවත පණ දුන්න පොඩ්ඩක් යට ගිහිල්ලා තිබුණු. ඒක පණ දෙන්න ප්‍රධානම හේතුව උනේ Bloodlines කියන තේමාව එක්කගෙන ආපු twist එක මරු ෆිල්ම් එක ඇතුලේ. සහ මේකේ මේ MRI scene එක, garden scene එක, tower scene එක මේ තුන next level විදිහට නිර්මාණය කරලා තිබුණා. මහා පරිමාණ sets එක creative විදිහට death scene නිර්මාණය කරලා තිබ්බ නිසාම මේ Bloodlines Final Destination අලුත්ම franchise එකේ ෆිල්ම් එක අලුත්ම අත්දැකීමක් වුණා සහ fresh අත්දැකීමක් වුණා theater එකේ බලද්දී. මම කිව්වනේ මේ අවුරුද්ද බොඩි හොරර් වලට හොඳ අවුරුද්දක් වුණා කියලා. හැබැයි මම අකමැති වුණත් මට තවත් බලන්න ඕන බොඩි හොරර් දෙයක් ගැන තමයි ඊළඟට කතා කරන්නේ. පළවෙනි එක තමයි Together ෆිල්ම් එක මම බලන්න ආස වුණු ප්‍රධානම හේතුව තමයි ප්ලේටෝ කියලා තියෙනවා දෙවියන් මිනිසාව මැව්ව එකට කියලා. කියන්නේ ගැහැණියවයි මිනිහවයි. හැබැයි ඒ දෙන්න එකටම හම්බු නිසා අතිශය බලවත් වුණ නිසා දෙවියන් විසින් මේ දෙන්නා වෙන් කරාලු. ඉතින් ජීවිත කාලය පුරා මේ වෙන් කරපු කෙනාව හොයමින් අපි කියන්නේ soulmate කියලා. එයාව හොයමින් පිරිමියා සහ ගැහැණිය තමන්ගේ ජීවිතය ගත කරලා මැරලා යනවලු. සමහර අයට හොයාගන්න පුළුවන් වෙනවා, සමහර අයට බැරි වෙනවලු. ඉතින් මෙන්න මේ කතන්දරේ පාදක කරගෙන තමයි Together නිර්මාණය කරන්නේ. මේක ඇතුලේ V සහ I කියන සංකල්ප දෙකේ ගැටුම, ඒ වගේම රිලේෂන්ෂිප් එකක් ඇතුලේදී තමාට නැතිවීම කියන ඒ භයානක සංකල්පය වාදක කරගෙන තමයි Together නිර්මාණය කරලා තියෙන්නේ. මේක තවත් පුද්ගලිකව දැනෙන්න ප්‍රධානම හේතුව තමයි ඩේව් ෆ්‍රැන්කෝ සහ ඇලිසන් බ්‍රී රියල් ලයිෆ් කපල් එක තමයි මේ ෆිල්ම් එකේ ඇක්ට් කරන්නේ. රයිස් වයිට් ෂර්ට් එක ඇක්ට් කරන කාලේ ටොම් ක්‍රූස් සහ නිකෝල් කිඩ්මන් ඇත්තම ලවර්ස්ලා වුණා. මේක ටිකක් පර්සනල් දැනෙනවා. මෙන්න මේ Together බලද්දිත් අන්න ඒ නිසාම මේ කතන්දරේ හරිම පර්සනල් දැනෙනවා. බොඩි හොරර් වලට කැමති නම් අනිවාර්යෙන්ම ඔයා බලන්න. මේකේ ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස් යූස් කරලා තියෙන විදිය next level. ඒ ගැන ඔයාට මේකේ හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ හැලවින් ජර්නි එකේ අන්තිම චිත්‍රපටයත් බොඩි හොරර් එකක්. The Ugly Stepsister. මේක බලන ප්‍රධානම හේතුව උනේ සින්ඩරෙල්ලා කතන්දරයේ අඳුරු පැතිකඩක් විදිහට තමයි The Ugly Stepsister අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සින්ඩරෙල්ලාට වඩා අර කැත සහෝදරිය මූලික කරගෙන තමයි චිත්‍රපටය යන්නේ. ඒ වගේම මධ්‍යතන යුගය සහ සින්ඩරෙල්ලා සුරංගනා කතාව, ඒ වගේම බියුටි කචල්. එහෙම නැත්නම් මේ බියුටි කල්චර් concept එක මේ තුන එකතු කරලා තමයි ඒක යථාර්ථය තමයි අපිට මේ The Ugly Stepsister ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි The Substance එකෙත් දැක්කා ගොඩක් වෙලාවට කාන්තාවන්ව නැති වෙනවා මේ බියුටි කල්චර් කියන සංස්කෘතියත් එක්ක. එයාලගේ තියෙන ස්වභාවිකත්වය නැති වී කියන එක හරිම හොරර් එකක්. ඇත්තටම තමන් හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියන එකත්, තමන්ගේ පෙනුමට මොකද උනේ කියන එකවත් තමන්ටම නැතිවීමක් සිදු වෙලා තියෙනවා වර්තමානයේ මේ බියුටි කල්චර් කියන concept එකත් එක්ක. ඒකේ තියෙන හොරර් එක තමයි The Ugly Stepsister හරහා පෙන්වන්නේ
ඉතින් අන්න ඒ වගේ හැම වෙලේම සුදු වෙන්න අරක වෙන්න මේක වෙන්න කෙනෙක් හිතනවා නම් එයාට මෙන්න මේ ෆිල්ම් එක පෙන්වන්න. ඒකම ද සබ්ස්ටන්ස් එකක් පෙන්වන්න. ඒක කොච්චර භයානක කතන්දරයක්ද කියලා තමාට තමාව නැතිවීම. ඒ කියන්නේ what's not good enough. ඒ කියන්නේ කොච්චර කරත් හැම වෙලේම අර එන සමාජයෙන් එන බලපෑම නිසා මිනිස්සු තමන්ගේ පෙනුම විකෘති කරගන්න පෙළඹෙන එක එක විදිහට ස්වභාවිකත්වය නැති කරගෙන. අන්න ඒක තමයි ද අග්ලි ස්ටෙප්ස් ඉස්ට හරහා පෙන්වුවේ කියලා මට හිතෙන්නේ. ඉතින් මේ තමයි මේ අවුරුද්දේ මම දැනට බලපු මට මාරම ෆන් එකක් ආතල් එකක් වගේම මාව බයටපත් කරපු හොරර් ෆිල්ම් සෙට් එක. ඉතින් හැලොවින් ජර්නි එක අපි හැම අවුරුද්දෙම කතා කරනවා මේ හොරර් සිනමාව ගැන මේ හැලොවින් සමයේදී. තව හොරර් ෆිල්ම් වලට මට මිස් වුණ ෆිල්ම්ස් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා කමෙන්ට් කරන්න. ඒවත් මම බලන්නම්. ඔයාලා බලපු නැති ඒවා තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. සහ මේ රිව් එක ෂාත් එක්ක එකතු වෙලා ඉන්න අයට මේ ෆිල්ම් වල ಗುಣදොස් ඔයාලත් කමෙන්ට් කරන්න බලපුවා ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. සහ ඔයාලගේ හොරර් ෆිල්ම්ස් බලන්න යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉක්මනින්ම හමු වෙමු මේ ලෝක සිනමාවේ විශිෂ්ටතම තැන් හොයාගෙන යන එකම සහ හොඳම තැන. රිව් බයි ක්‍රිෂාත්. See you soon.